ආශිර්වාද වේවා. Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මං අද ඔබ හමු වීමට එනවා. මං අද ඔබට කතා කරන්නේ post traumatic stress disorder කියන PTSD කියන මානසික තත්ත්වය ගැන. මේක ඇත්තටම යම්කිසි කෙනෙක් කම්පණයකට පත් වුණාට පස්සේ එයාගේ මනසේ ඇතිවන තත්ත්වයක්. මේ කම්පණය එක එක විදියට එන්න පුළුවන්. එයාගේ පොඩි කාලේ වෙච්ච එයාගේ මොකක් හරි ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්. හදිසි වෙච්ච ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්. මොනවා හරි කම්පන තත්වයක් මෙයාට දරා ගන්න බැරි දෙයක් ආවම ඒකේ මනස වෙනස්කම් සිදු වෙලා එන්නා වූ මේ මානසික තත්වයක් ගැන තමයි අපි සලකා බලන්න යන්නේ. මේක ඉතාමත් විශේෂයෙන් වැදගත් වෙන්නේ අපි මේ ගියාවා වූ මේ ව්‍යසනය තුළ බොහෝ දෙනෙකුට මේ රෝගී තත්වයෙන් පීඩාවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මං හිතුවා ඒ ගැන අද ඔබව දැනුවත් කරන්න. මේ රෝගය ඔබට හැදුනොත් ඇත්තටම ඒකෙදි ඔබට ගොඩක් වෙලාවට මේක නැවත නැවත ඒ සිද්ධිය මතක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබට සිහින වලින් ඒක පේන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ බය වෙනවා. ඔබ ඒ වගේම සමහරවිට ඔබ තනි වෙනවා, අනිත් අයගෙන් ඈත් වෙනවා. ඔබ හුදකලා වෙන්න බලනවා. ඔබගේ තියෙන සියලුම ආශාවන් ඉන්ට්‍රස්ට් නැති වෙනවා. ඔබ සමහර වෙලාවට තනියම අඬනවා. මේ වගේ තත්වයන් එන්න පුළුවන්. ඒ වගේම ඔබට සියලු දේම ඍණාත්මකව පේන්න ගන්නවා. ඉතින් මේ වගේ ඔබට තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ අවධානය දීම අඩු වෙන්න පුළුවන්. ඔබට වැඩ කටයුතු කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාශීලී නොවෙන්න පුළුවන්. මේ වගේ තත්වයක් එන්න පුළුවන්. ඉතින් සමහර විට මේක ටික දවසක් එක්ක පහ වෙලා යන්න පුළුවන්. සමහරුන්ට මේක ගොඩක් කල් තිබිලා ඒක ගොඩක් අමාරු තත්වයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේකට ඇත්තටම මේකට ප්‍රතිකාර තියෙනවා. ඉතින් මේකට ඇත්තටම උපදේශනය කරනවා වගේම මේකට ඖෂධ ප්‍රතිකාරක් තියෙනවා. ඒවා ඔබට මානසික සායනයකට ගියොත් ඒකට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයක් සමහර වෙලාවට ඒක ට්‍රිගර් වෙනවා. එහෙම නැත්නම් ඒක වැඩි වෙනවා. සමහරලාට තද ශබ්දයක් ඇහුනොත්. එතකොට ඒ වගේම ඒ වගේ සමහරලාට ඒ වගේ සමහර සුවඳවල් වලින්. ඒ වගේම තමයි සමහරලාට ජනගහණය ගොඩාක් ඇතුලේ ඉන්නවා නම් මෙයාට ඒ වගේ තත්වයක් ආයේ එන්න පුළුවන්. ඒ වගේ බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් යව ස්පර්ශ කරොත් ඒකිනුත් එයාට ඒ වගේ තිගැසීමක් බයක් එන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරලාට ඒ අවුරුද්ද එනකොට අපි දන්නවා සුනාමිය ආවා දෙසැම්බර් 26 නේද? ඒතර දෙසැම්බර් 26 වෙනකොට මෙයාට ඒ තත්වය වැඩි වෙන්න පුළුවන්. ওই වගේ එන්න පුළුවන්. ඉතින් මේක ඊටාම සමහරලාට සුළු ආතති තත්වයක ඉඳලා මේක වැඩි මේක සංකීර්ණ නොවන PTSD ඊළඟට සංකීර්ණ PTSD සහ comorbid PTSD කියලා. ඒ කියන්නේ වෙන වෙන ඒකා බාධාත් ඇති වෙලා ඇති සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වැඩි තත්වයකට මේකපත් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම මේක ගොඩක් වෙලාවට අපිට මේක මාරු වෙන්න පුළුවන්. අපිට පටලවා ගන්න පුළුවන් ADHD එහෙම නැත්නම් borderline personality disorder කියන එකත් එක්ක මාරු කර ගන්න පුළුවන්. ඉතින් අපි හරියට මේක වෛද්‍යවරයෙක් හොඳට මනෝවෛද්‍යවරයෙක් මේක කල්පනා කරලා ඒක ඇත්තටම හොඳට එයාගේ mental health assessment එකක් කරලා එයාගේ හොඳට history අරගෙන එහෙම තමයි මේක හරියට diagnose කරන්න ඕන. ඒතර මේක ඇත්තටම මේ PTSD කියන එක කාන්තාවන් 108ක් ජීවිතේ කවදා හරි මේ වගේ තත්වයක යනවා. ඒ වගේම පිරිමි අය 104ක් ජීවිතේ කවදා හරි මේ වගේ තත්වයක යනවා. ඉතින් මේ වගේ කෙනෙකුට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒක තමයි වඩාත්ම වැදගත්. එයාට භාවනා කරන්න දෙන්න පුළුවන්. ඒ වගේම සෞම්‍ය වූ මියුසික් අහන්න දෙන්න පුළුවන්. රිලැක්සේෂන් මියුසික් අහන්න දෙන්න පුළුවන්. ඒ වගේම ඇරෝමා තෙරපි ඔය සුවඳ එහෙම දෙන්නේ. ඒ වගේ ආග්‍රහණය කරන්න දෙන්න පුළුවන්. ඊළඟට එයාට යෝගා ව්‍යායාම, මෙඩිටේෂන්, භාවනා කිරීම ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාගේ අත අල්ල ගොඩක් මසාජ් කරගන්න යාට දෙන ඒකත් හොඳයි. ඉතින් මේ වගේ දේවල් කරලා එයාව රිලැක්ස් කරන්න පුළුවන්. ඒ වගේ හරි ගියේ නැත්නම් එයාව වෛද්‍ය කටයුතු සඳහා
අපි ආව යොමු කරන්න ඕන. ඉතින් මම අද ඔබට කතා කරේ මේ කම්පනයකින් පස්සේ ඇතිවන මානසික තත්ත්වයක් පිළිබඳව. මේ වගේ ඔබගේ කවුරු හරි ඉන්නවා නම් ඔබ මේ තත්ත්වය තුල ඔබට තේරෙනවා නම් එයාගේ හැසිරීමේ වෙනසක් මේ වගේ දෙයකින් බයකින් තිගැසීමකින් ඉන්නවා කියලා ඔබ ඒගොල්ලොන්ව වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නම් ඔබේ යාළුවන් අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. Heshani.